අපේ දිනපතා කෑමට එකතු කරගන්න කුඩා දෙයක් අපේ ශරීරයට විශාල වෙනසක් කරන්න පුළුවන් කියලා ආර දැනන් හිටියද? අද අපි කතා කරන්න යන්නේ චූටියට හිටියට අතිශයින්ම බලවත් ආහාරයක් ගැන. ඒ තමයි හනෑට. අපි ෆ්ලැක්සීඩ් කියලා කියන්නේ. මේ පුංචි ෆ්ලැක්සීඩ් එක ලෝකෙ පුරාම සුපිරි ආහාරයක් කියලා හඳුන්වනවා. මොකද මේවා වල ඔමේගා 3 මේද අම්ල, තන්තු, ප්‍රෝටීන්, විටමින් බහුලව තියෙන නිසා. ඉතින් මේ හනෑට වලින් අපේ ජීවිතේට ලැබෙන වාසි 5ක් ගැන අද මම කතා කරනවා මේ වීඩියෝ එකේ. අපි වැඩි කතා නැතුව යමු අපේ පළවෙනි වාසිය මොකක්ද කියලා බලන්න. පළවෙනි වාසිය තමයි හෘද සෞඛ්‍ය ආරක්ෂා කිරීම. හනෑට වල තියෙන මේද අම්ල හෘදය සෞඛ්‍යවත්ව තබා ගැනීමටත්, රුධිර පීඩනය පාලනය කිරීමටත්, හෘද රෝග අවදානම අඩු කිරීමටත් උපකාරී වෙනවා. අංක 2. ජීර්ණ පද්ධතියට හිතකර වෙනවා. හනෑටවල අධික තන්තු තියෙනවා. ඉතින් මේ තන්තු නිසා බඩවැල් වල ක්‍රියාකාරීත්වය යහපත් මට්ටමක පවත්ව ගන්නත්, මල බද්ධතාවය අඩු කරලා දෙන්නත් උපකාරී වෙනවා. තුන්වෙනි වාසිය නම් ඉතින් අපේ ගෑනු ළමයින්ට තමයි. සම සහ හිස් කෙස් වැඩි දියුණු කරනවා. හනෑට වලින් කරන්න ගොඩාක් එක රෙමඩීස් තියෙනවා අපේ මූණය ලස්සන කරගන්න, කොණ්ඩේ ලස්සන කරගන්න. ඉතින් මේකේ තියෙන වාසිය තමයි හනෑට වල තියෙන පෝෂණ ද්‍රව්‍ය සමට කාන්තිමත් පෙනුමක් ලබා දීමටත්, හිස කෙස් ශක්තිමත් කරන්න, හිස කෙස් වැටීම අඩු කරන්න උපකාරී වෙනවා. හතරවෙනි වාසිය විදිහට අපි කතා කරන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන එක ගැන. මේ හනෑටවල ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවා. ඉතින් මේක ශරීරයේ රෝගවලට එරෙහිව සටන් කරන්න අපිට උපකාරී වෙනවා. අංක 5. මේ තමයි මම කතා කරන අන්තිම වාසිය. ඉතින් රුධිරගත සීනි මට්ටම පාලනය කරන්න මේ පුංචි යටේ අපිට උදව් කරනවා. හනෑට ආහාරයට ගැනීම රුධිර සීනි මට්ටමට ස්ථිරව පවත්වා ගැනීමටත්, දියවැඩිය අවදානම පාලනය කිරීමටත් උපකාරී වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ තරම් ගුණ බහුලව තියෙන මේ පුංචි ෆ්ලැක්සීඩ් එක අපි කෑමට එකතු කරගන්නේ කොහොමද කියලා දැන් බලමු. අපිට පුළුවන් උදෑසනම කිරිත් එක්ක, යෝගට් එක්ක, එහෙම නැත්නම් ඕට්ස් හදාගෙන පළතුරුත් එක්ක ඒක උඩින් දාලා මේ ෆ්ලැක්සීඩ් ආහාරයට ගන්න. සරල ආහාරයක් නේ. එතකොට අපිට පුළුවන් මේක ස්මූතිස් වලට එකතු කරන්න. ඒ වගේම ඩයට් කරන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් සැලඩ්ස් හදලා සැලඩ් එක උඩින් මේක උඩින් දාලා පාවිච්චි කරන්න. ඉතින් යාළුවනේ අවසානයේට කියන්න තියෙන්නේ කුඩා හනෑට ටිකක් දිනපතා ආහාරයට එක් කරගත්තොත් අපේ සෞඛ්‍ය හොඳ මට්ටමක පවත්වා ගන්න, ජීර්ණ පද්ධතිය යහපත්ව පවත්වා ගන්න, අපේ සමට, ශරීරයේ සෞඛ්‍යයට, මේ සමස්තයටම ඉතා හොඳ මට්ටමක පවත්වා ගන්න මේ චූටි ඇටේ අපිට ගොඩාක් උපකාරී වෙනවා. මේ වගේ සෞඛ්‍යයට වටින කරුණු, ජීවිතයට වැදගත් කරුණු දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඉල්ලනවා. ඉතින් ගිහින් එන්න සුබ දවසක්.